සෑම සීමා සහිත සමාගමක්ම මූල්‍ය ප්‍රකාශන විගණනයට භාජනය කරන්න ඕනේ. ශ්‍රී ලංකා සමාගම් කාර්යාලයේ තියෙන සමාගම් පනත අංක 7 2007 සමාගම් පනතට අනුව සෑම සීමා සහිත සමාගමක්ම ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රකාශන විගණනයට භාජනය කරන්න. එතකොට 2000 අංක 7 2007 දරන සමාගම් පනත කිව්වහම මේ සමාගම් කාර්යාලයේ රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ මේ ව්‍යාපාර. ඒ වගේ ව්‍යාපාර තමයි විගණනය කරන්න. ඊට අමතරව තියෙනවා අනපනක් තියෙනවා. ඒක කන්ස්ටිටියුෂන්ස් තියෙනවා. ඒ ආයතනවල අපි ගත්තොත් එහෙම not for profit ආයතන. ඒ කියන්නේ ලාභය සඳහා නොවේ කියන ආයතන තියෙනවා. ඒ ආයතන ඒගොල්ලන්ගේ පනතේ කන්ස්ටිටියුෂන් එකේ එක්ක ඉදිරිති මාලාවේ දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශන සුදුසුකම්ලා හෝ වරලත් ගණක අධිකාරී ආයතනයේ විගණකවරයෙක් විසින් විගණනය කළ යුතුයි. අනේ මේ වෙලාවටත් අපි විගණකවරයෙක් විදිහට පත් වෙලා අපි විගණනයට භාජනය කරනවා.